සුබ දවසක් යාළුවනේ. ගොඩාක් කාලයකට පස්සේ තමයි අද වීඩියෝ එක ගේන්නේ. ඉතින් මේ වීඩියෝ එක views යයිද කියලා මම දන්නේ නැහැ. ගොඩාක් කාලෙකින් මට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බැරි වුණා. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ ඕගොල්ලොන්ගේ room එකට වගේ අනිවාර්යයෙන්ම කියන්නේ නැතුවම බැරි clock එකක්. මේක smart digital clock එකක්. ඉතින් මට හිතුණා මේකේ unbox වීඩියෝ එකක් ගේන්න. ඕගොල්ලොන්ටත් මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතන නිසාම මම ඉතින් unbox වීඩියෝ එක ගෙනාවා. ඉතින් ඕගොල්ලොන්ටත් මේ වගේ ක්ලොක් එකක් ගන්න ඕන නම් මං අවසානයේ මේකේ විස්තර ටික වගේම මේක ගත්තේ කොහෙන්ද වගේම මිල කියනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. දිගට වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. හරි ඉතින් අපි මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලොන්ට ක්ලොක් එකේ බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතන Ladon LK කියලා ගහලා තිනවා. ඉතින් මම කලින් සඳහන් කරා වගේ මම මේක මිලදී ගත්තේ Ladon LK එකකින්. ඉතින් ඕගොල්ලොන්ටත් ඒ ෂොප් එකෙන් මේක මිලදී ගන්න පුළුවන්. වෙන තැන් වලත් තියෙනවා. මම ඉතින් ගත්තේ Ladon LK එකකින්. බොක්ස් එක පැත්තට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ක්ලොක් එකේ ෆොටෝ එකක් මේ හරියෙන් සඳහන් කරලා තියෙනවා. ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙනවා. බොක්ස් එක පිටිපස්සට ගත්තොත් එහෙම මෙන්න මෙතන තියෙනවා time display alarm brightness control ඒ වගේ විස්තර වගේ සඳහන් කරලා තියෙනවා. ඔයගොල්ලොන්ට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් බොක්ස් එක පැත්තට ගියොත් එහෙම ඒ ටික තමයි බොක්ස් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ ඕගොල්ලොන්ට. ඉතින් මම මේ විදිහට බොක්ස් එක මේ පැත්තෙන් ඕපන් කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට බොක්ස් එක ගලවලා ගත්තාට පස්සේ ඕගොල්ලොන්ට ක්ලොක් එක බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට බබල් පේපර්ස් වල ඔතල ඉවලා තියෙන්නේ මේකේ ආරක්ෂාවට. මම මේක ඉවත් කරගන්නම්. මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලොන්ට මාරම ක්වොලිටි එකට ඔයගොල්ලොන්ට ක්ලොක් එක බලා ගන්න පුළුවන් වෙනවා. මම ගොඩාක් ආසාවෙන් හිටියා මේ වගේ ක්ලොක් එකක් මගේ ටේබල් එකටත් ගන්න. ඉතින් මම මේක මිලදී ගත්තා. ඔයගොල්ලොන්ට මෙන්න මේ විදිහට තමයි ක්ලොක් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි තාම බලමු මේ බොක්ස් එකත් එක්ක මොනවද ආවි කියලා. ඒ වගේම ඕගොල්ලොන්ට හම්බෙලා තියෙනවා Ladon LK එකේ thank you card එක. මෙන්න මේ card එක. මෙන්න මේකෙත් ඕගොල්ලොන්ට විස්තර සඳහන් කරලා තියෙනවා. ඕගොල්ලොන්ට Ladon LK එකකින් මිලදී ගන්න පුළුවන් මේ ක්ලොක් එක ඕගොල්ලොන්ට ගන්නවා නම්. ඒ වගේම මේ ක්ලොක් එකක් සමග ඕගොල්ලොන්ට හම්බ වෙනවා මෙන්න මේ වගේ මීටර් 1.5ක් දිග කේබල් එකක්. ඕගොල්ලොන්ට මේක කේබල් එකක් සෙට් කරන්නත් පුළුවන්. කේබල් එකකින් ගහලා charger adapter එකකින් මෙන්න මේ වගේ එකට සෙට් කරලා ඉවරලා ඕගොල්ලොන්ට මේක පවර් එක දෙන්න පුළුවන්. ඒ වගේම ගත්තොත් බොක්ස් එකේ ගත්තොත් ඒ ටික තමයි බොක්ස් එකේ තියෙන්නේ. ඒ වගේම මේ වගේ පේපර් වර්ක් එකක් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ විස්තර වගේ සඳහන් කරලා තියෙනවා. මේ පේපර් වර්ක් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ටික තමයි මේකේ සඳහන් වෙන්නේ. හරි ඉතින් ක්ලොක් එක පැත්තට ගියොත් එහෙම ක්ලොක් එක මෙන්න මේ විදිහට ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙනවා ක්ලොක් එක. ඊට පස්සේ ක්ලොක් එකේ උඩ ඕගොල්ලොන්ට බටන් තුනක් බලා ගන්න පුළුවන් වෙනවා. set up down reset කියලා බටන් තුනක් තියෙනවා. බටන් තුනයි මෙතන සිදුරක් එකක් තියෙනවා. මේකට කූරක් සම්බන්ධ කරලා ඉවරලා ඕගොල්ලොන්ට මේ ක්ලොක් එක රීසෙට් කරගන්න පුළුවන් හැකියාවක්ද තියෙනවා ඕගොල්ලොන්ට. ඒ වගේම පිටිපස්සට ගත්තොත් එහෙම ඕගොල්ලොන්ට මෙන්න මේ හම්බුන කේබල් එක තමයි මෙතනට ප්ලග් කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට මේකේ හම්බෙන මේ කෑල්ල ඉවත් කරගත්තට පස්සේ ඕගොල්ලොන්ට කේබල් එක මෙන්න මේ වගේ දිග කේබල් එකක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඒකේ මෙන්න මේ පැත්ත සම්බන්ධ කරලා තියෙන්නේ මෙන්න මෙතනට. මෙතන සම්බන්ධ කරලා ඉවරලා ඕගොල්ලෝ මෙන්න මේ කෑල්ල පල්ලට මෙහෙම දාපුවන් පස්සේ වයර් එක ගාන්න ඕගොල්ලොන්ට මෙන්න මෙහෙම වෝල් එකට තියලා මවුන්ට් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන මේ හම්බෙන ස්ටෑන්ඩ් එකේ කෑල්ල ඕගොල්ලොන්ට ගලව ගන්න පුළුවන්. මෙන්න මෙතනින් දාලා මෙන්න මෙහෙම ඇද්දලා පස්සේ මේ කෑල්ල වෙනම ගලවලා ඉවරලා බිත්තියට සම්බන්ධ කරනවාට මේ විදිහට සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ ටික තමයි මේකේ තියෙන්නේ. මෙතන තමයි ඕගොල්ලොන්ට මේ බැටරිය දාන්න තියෙන්නේ. මෙන්න මෙහෙම දාලා ඉවරලා මෙන්න මෙහෙම ඕපන් කරගත්තට පස්සේ බැටරිය මෙන්න මේ විදිහට මම කලින් දාගත්ත බැටරිය දාලා තියෙන්නේ. ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. එතන බැටරිය ඕගොල්ලෝ දා ගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක සම්බන්ධ කරලා ඉවරලා මෙන්න නියපොත්තෙන් හරි ඕගොල්ලෝ මෙන්න මෙහෙම ලොක් කරගන්න. හරි ඉතින් ඒ විදිහට මම ලොක් කරගත්තා. හරි ඉතින් අපි මේකට පවර් එක දීලා බලමු කොහොම වෙනුමක් එයිද කියලා. හරි ඉතින් මම ක්ලොක් එකට පවර් එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහේ පෙනුමක් තමයි ඔයගොල්ලන්ට ක්ලොක් එකේ බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ.
ඉතින් ඕගොල්ලොන්ට මෙන්න මේ විදිහට තමයි ක්ලොක් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ක්ලොක් එකේ ඕගොල්ලොන්ට පුළුවන් ටයිම් තියන්න, දිනය වෙනස් කරන්න, ඒ වගේම උෂ්ණත්වය වගේ ගොඩක් ඒවා මේ ක්ලොක් එකෙන් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ක්ලොක් එක ඕගොල්ලොන්ගේ රූම් එකට ටේබල් එකට සෙට් කරගත්තට පස්සේ මාරම ස්මාර්ට් ලුක් එකක් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මං මේක අපි මගේ ටේබල් එකට සෙට් කරගෙන බලමු කොයි වගේ පෙනුමක් එයිද කියලා. යාළුවනේ ඉතින් මං මෙන්න මේ විදිහට මගේ ටේබල් එකේ මෙන්න මේ ක්ලොක් එක මේ විදිහට තියා ගන්නවා. ඉතින් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙනවා ක්ලොක් එක තිබ්බට පස්සේ ඕගොල්ලොන්ට මාරම ක්වොලිටි එකක් පේනවා. ඒ වගේම මාරම අමුතු ලස්සනක් ඕගොල්ලොන්ගේ රූම් එකටත් එනවා. ඉතින් ඕගොල්ලොත් මේක පර්චේස් කරනවා නම් මම කියන්නේ ඕගොල්ලෝ ලැඩොන් එකේම ගන්න. ඉතින් ඒකේ දවස් 3ක් වගේ ඇතුළත මට ඩිලිවරි කරලා දුන්නා. මේක ගොඩක් පරිස්සමට තිබ්බා, කිසිම අවුලක් වෙලා තිබ්බේ නැහැ. ඉතින් ඒ වගේම මම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් දාලා තියන්නම්, පළවෙනි කමෙන්ට් එකෙත් දාලා තියන්නම්. ඕගොල්ලොන්ට ගන්න පුළුවන් නම් එහෙම ගන්න. ඕගොල්ලෝ කැමති තැනකින් ගන්න. මම කියන්නේ මේක මිලදී ගන්න ඉන්නවනම් ඕගොල්ලොන්ට හරියට එහෙම මුදලක් කියන්න බෑ. ඉතින් එක එක දවස් වලට එක එක විදියට වෙනස් වෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක තව ගොඩාක් කාලෙකින් බලනවා නම් එතකොට මිල වෙනස් වෙලා තියෙන්න පුළුවන්, අඩු වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලොන්ට මේ ක්ලොක් එක මිලදී ගන්නවා නම් මිල දැනගන්න පුළුවන් මැසේජ් එකක් දාලා. ඉතින් ඕගොල්ලොත් මේක මිලදී ගන්න. ගොඩාක් කාලයකට පස්සේ ඉතින් වීඩියෝ එකක් දැම්මේ. මේකට views යයිද දන්නේ නැහැ. වීඩියෝ එක හොඳයිද? වීඩියෝ එකට like එකක් දාලා අපේ channel එක subscribe කරන්න. ඉතින් ඔයාට මේ වීඩියෝ ගැන අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. කාලයකට පස්සේ වීඩියෝ එකක් ගෙනාවා. වීඩියෝ එක ඉතින් දිගටම අන්තිම වෙනකන් හිටපු ඕගොල්ලොන්ට වීඩියෝ එක හොඳයි කියලා තේරෙන්නේ නැති. ඉතින් ගොඩක් දේවල් මේ ක්ලොක් එක ගැන දැනගත්තා. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඕගොල්ලොන්ට ජයග්‍රාහී දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.